අවිනිශ්චිත ගතියක් එනවා. සමහර වෙලාවට ඔය පාඩම් කරන වෙලාවට වෙන්න පුළුවන්, වෙන වෙලාවකට වෙන්න පුළුවන්. ඇත්තටම අපිට තියෙන පුද්ගලික ජීවිතේ ගැටලුවක් වෙන්න පුළුවන්. හිතට එනවා ළමයි දරා ගන්න බැරි පීඩන. එක්ක අනාගතය ගැන පොඩි අවිනිශ්චිත ගතියක් එනවා. මට මොනවා වෙයිද? මං හිතන් ඉන්න තැනට මට යන්න පුළුවන් වේද? මගේ ඉලක්ක දිනන්න පුළුවන් වේද වගේ නිකන් අමුතු ප්‍රශ්න වගේක් එනවා. සමහර වෙලාවට හිත දන්නවා මේව මට දිනන්න පුළුවන් අවුලක් නැහැ. මම ඒකට මට තියෙන සුදුසුකම් මගේ ඒ කැපැසිටිය තියෙනවා කියලා අපි දන්නවා. ඒ වෙලාවට හොඳම දේ තමයි තව කෙනෙක් හොයාගෙන ගිහින් තමන්ගේ ඉලක්ක, තමන්ගේ සැලසුම්, තමන්ගේ ජීවිත කතාව කියන්න මහන්සි ගන්න එපා. එතනද ඒ වෙලාව අපරාධේ. එහෙම ගන්න මහන්සි ගන්න යන වෙලාව ඇතුලේදී එයා මේ මැදදී කියන දෙයකින් අපේ ඔක්කොම plan විනාශ වෙන්න පුළුවන්. ඒ වෙලාවට හොඳම යාළුවා කරගන්න තමන්ට කියාගන්න. තමන්ගේ හිතෙන් මහන්න. එතකොට දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමන්නේ දුකෙන් ඉන්නේ. කොහොමද ඒක තමන්ට කියන්නේ? තමන්ගේ ඇත්තම හොඳ දකින්න, තමන්ම දකින්න. මම මෙහෙම තැනකදී මෙහෙම නැගිට්ටා. මෙහෙම ප්‍රශ්නයක් ආපු වෙලාවේ මම මෙහෙම වුණා. අන්න ඒ විදිහට තමන්ගේ හොඳ තමන් දකින්න ඉස්සල්ලා. තමන්ගේ ජීවිතේට තමන්ගේ ආදරය තියෙන්න ඕන. එහෙම තමන්ගේ තියා දැකලා තමන්ට තමන්ව විශ්වාසයි කියලා තේරුණාට පස්සේ තමන් එක්කම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරගන්න. මම මෙහෙම මේකෙදි මේ විදිහට දුකෙන් ඉන්න ඕනේ නෑ. මම මේක මේ විදිහට විසඳගත්තාම හරි. ඒ කියන්නේ හොඳම ක්‍රමවේදයක් තමයි ළමයි රංචු ගහෙන්නේ නැතිව තනිව සැලසුම් හදන එක. රංචුවක් ඇතුළේදී සැලසුම් අව탁සේරු කරන කට්ටිය ඉන්නවා. සහ රංචුව ඇතුළේදී වෙන තව දෙයක් කියන්නද? තරඟකාරයෝ හැදෙනවා. සමහර මිනිස්සු ඉන්නවනේ තමන්ට කියලා යුනික් සැලසුමක් නැහැ. තමන්ට කියලා හොඳ අනන්‍ය ප්ලෑන් එකක්, ටාගට් එකක් නැහැ. අනිත් අයගේ ටාගට්ස් කොපි කරන පිරිසක් ඉන්නවනේ. ඒක ඊර්ෂ්‍යාවත් එක්ක ඉන්නේ මං හිතන්නේ. දැන් සමහර විට තමන්ගේ හොඳම යාළුවා මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න කැමතියි. එතකොට එයාටත් එන ආසාවක් මාත් වෙනවා. දැන් ඒකෙන්නේ දැන් අපි රටේ සමහර මෙතන එක කඩයක් දැම්මාම ඒ කඩේ විකුණන ඒ බඩු ටිකම දාලා තව කඩයක් හැපෙන්න දාන්නේ. ඒ එක්තරා මේ තරඟයක්. ඒ තරඟෙන් වෙන්නේ දෙකොට්ටාසෙටම මුකුත් නැතුව යනවා. නේද? ඊට වඩා මෙන්න මේ කඩේ විකුණන අයිටම් එකට සමාන්තරව යන දෙයක්. එහා කඩේ විකුණන්න පටන් ගත්තා නම් එහෙම දෙයක් වුණා නම් අන්න ඒ කඩේටයි අරකටයි දෙකටම එකට බිස්නස් සෙට් වෙනවා. දැන් එහෙම හිතන්න බැරි දුර්වල මානසිකත්වයක් අපේ සමහර අයට තියෙනවා. ඒ නිසා තමන්ගේ සැලසුම් මෙහෙම වටේට බෙද යන්න එපා. ඒ බෙදන ගානේ හොඳට මතක තියාගන්න තව තරඟකාරයෙක් හැදෙනවා කියලා. සමහර විට හැදෙන තරඟකාරයා තමන්ගේ දුර්වලකම් හොඳ පැති සියල්ල දන්න කෙනෙක්. ඒ හරි භයානකයි. ඒ නිසා සැලසුමක් ඇතුව යන ගමනේදී හිතට එන දුක් පීඩා තමන්ටම කියන්න. තමන්ගේ හොඳම යාළුවා තමන් කරගන්න. තමන්ගේ ලෝකේ හොඳම කෙනෙක් විදිහට තමන්ව දකින්න. තමන්ට ගරහන්න එපා. තමන්ගේ ජීවිතයට සාප කරගන්න එපා. තමන්ට ජීවිතේ ලැබිලා තියෙන දේවල් වලට ආදරය කරන මිනිසෙක් වෙන්න. එතකොට අන්නේ තමන්ගේ ඇතුලේ ඉන්න ආදරණීය මිනිසයා විසින් තමන්ගේ ප්‍රශ්න විසඳලා දෙනවා. අනිත් එක ඔයාලා දන්නවද ළමයි මේ තමන්ට තමන් සාප කරගන්න එකේ ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ ඒක අනිත් මිනිස්සුත් හුරු වෙනවා. දැන් තමන්ගේ ජීවිතයේ දේවල් තමන්ම අව탁සේරු කරද්දී අනිත් මිනිස්සුන්ට ඒක හොඳ chance එකක්. දැන් මිනිස්සුන්ගේ සමහර අපි දන්නවනේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නේ ඊර්ෂ්‍යාව ඉස්සරහට තියාගෙන. අපේ මොනවා හරි දෙයක් අඩුයි කියන්න බලාගෙන. නේද? වාහනයක් ගේන්න අඩුම තරමේ කියනවා මෙහෙම අයියෝ ගේන්න කලින් කියන්න එපේ. මම දන්න එකක් තිබ්බම ඊට වඩා හොඳට අඩුවෙන් ගන්න. අන්න ඒ වගේ මහා මේ කසඩ කතාවක් කවුරු හරි කියනවනේ. ඒ වගේ ජරා විදිය තමයි කෙනෙක්ගේ දිනුව කිලිටි කරන්න හදන්නේ. ඒ සතුට කිලිටු කරන්න හදන්නේ. ඒ වගේ අයට හොඳ chance එකක් නේ. තමන්ට මැන ගන්නකොට. ඒක කරන්න එපා.